හායි ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද නම් පොඩ්ඩක් sound එක අවුල් පොඩි අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා. ඉතින් අද හදන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කෑමක්. ඔයාලා දැන් දන්නවත් ඇති මොනවද කියලා. මේ දවස්වල ගොඩාක් අය මේ කෑම හදන්න try කරනවානේ. මම නම් ගොඩක් නිතර මේක ගෙදර හදනවා. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක මං හදන විදිහ බෙදා ගන්න. ඉතින් අපි බලමු මම මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ බලන්න. අපි ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය කිරි මිශ්‍රණය හදාගමු. මම මේකට පිටිකිරි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේ වෙනුවට fresh milk පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේකට පිටි එක හදාගන්න ටිකක් රස වැඩි වෙන්නේ කියලා නෙස්ටමෝල් පාවිච්චි කරා. ඔයාලා නෙස්ටමෝල් වලට කැමති නැත්නම් සුදු කිරිම පාවිච්චි කරන්න. මම මේක හදාගන්න එකතු කරගත්තේ නෙස්ටමෝල් මේස හැඳි 3කුයි සුදු පිටි මේස හැඳි 4කුයි. ඊට පස්සේ උණු කරගත්ත වතුර කෝප්ප එකක් දාලා තමයි මේ දිය කරගන්නේ. මිලිලීටර් 250ක් තමයි මම වතුර එකතු කරගත්තේ. ඒකට මම මේ එකතු කරගන්නේ සීනි මේස හැඳි 3ක්. ඔයාලට රස අනුව මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකත් හොඳින් රස්නේ පිටම එකතු කරගන්න හොඳට දිය කරගන්න ඕනි නිසා මම මේ ඔක්කොම හොඳට දිය කරගන්නවා. ඔයාලට කැමති නම් විතරක් නෙස්ටමෝල් එකතු කරගන්න නැත්නම් සුදු පිටි වලින්ම හදාගන්න. දැන් බලමු අපි මොනවද ඕනි කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත කිරි කෝප්පය. කිරි කෝප්ප එකක්, බිත්තර 3ක්, සීනි මේස හැඳි 3ක්, ඇස්ට්‍රා ග්‍රෑම් 75ක්, ආයිත් සීනි මේස හැඳි 3කුයි, වැනිලා ටිකකුයි මම එකතු කරගන්නවා. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. දැන් ඉස්සෙල්ලාම කැරමල් එකක් හදාගන්න තමයි හදන්නේ මම. ඔයාලට මේක අත්‍යවශ්‍යම නැහැ මේ පුඩින් එක හදන්න. මේකේ නම කියන්න බැරි වුණානේ ඔයාලට. මේක බටර් ස්කෝච් පුඩින්. ඔයාලා දන්නවත් ඇති, හදපු අයත් ඇති. හදන වෙන ක්‍රමත් තියෙනවා. මේ මං හදන ක්‍රමය. මම ඒක කැරමල් කරගන්න සීනි මේස හැඳි 3ක් එකතු කරලා මම නම් වතුර එකතු කරන්නේ නැහැ. මෙහෙම පොඩ්ඩක් කරකරන ගමන් මේක අඩු ගින්දරේ තියාගන්නවා. විනාඩි 10ක් විතර යනකොට මෙහෙම සීනි ටික උණු වෙලා ලස්සන පාටක් එනවා. ගොඩාක් කරගන්න නැතුව අපි මේක හදාගන්න ඕන. ගොඩක් අමාරු නැහැ. ගොඩක් අය කියනවා කැරමල් එක හදාගන්න අමාරුයි කියලා. ඒක ගොඩක් අමාරු නැහැ. හැඳි මුකුත් පාවිච්චි කරන්නේ නැතුව හිමීට මේක කරකන ගමන් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් පාට වෙනස් වෙගෙන එනවා. මම මේක එකතු කරගන්නවා අපි පුඩින් හදන භාජනයටම. ඔයාලා පුඩින් හදන භාජනය ඇස්ට්‍රා ටිකක් ගාලා ලෑස්ති කරගෙන තියාගන්න. මේක ගොඩක් වෙලා තියන්න බෑ හයි වෙන හින්දා පදමට ආපු ගමම අපි දාගන්න ඕන. මේකේ තමයි මම අද පුඩින් එක හදන්නේ. ඒ හින්දා මම ඒකට දාගන්නවා. ඔයාලට මේක අත්‍යවශ්‍ය නැහැ. සමහරු නම් මේ බටර්ස්කෝච් පුඩින් හදනකොට කැරමල් එක එකතු කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් එකතු කරගන්න. මම නැවතත් ආයි සීනි ටිකක් කැරමල් කරගත්ත අර විදිහටම මේස හැඳි 3ක් ඒක වීඩියෝ වෙලා නැහැ. ඒකට මම එකතු කරගන්නවා අපි අරගත්ත ඇස්ට්‍රා ග්‍රෑම් 75 කැරමල් එක හැදුනට පස්සේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මේක එකතු කරන්න. එතකොට ඉක්මනට මේක දිය වෙනවා. පොඩ්ඩක් කැට වුණාට කමක් නැහැ. මේ ඒක දිය වෙනවා. ඒකින්ද බය වෙන්න එපා කැට වුණා කියලා. ටිකක් වෙලා මෙහෙම හැඳි ගන්නකොට ඒක දිය වෙනවා.
විනාඩි 5ක් විතර යනකොට අපිට මේක දිය කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ හදාගත්තු කිරි එක තමයි එකතු කරගත්තේ. කිරි එකත් එකතු කරලා හොඳට කලවම් කරන්න මේ ටික හොඳට මික්ස් වෙන්න. ගොඩාක් වෙලා කලවම් කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් මේ ටික මික්ස් වුණා නම් විතරක් ඇති. ඔයාලට පේනවා ඇති දැන් අර කැට මුකුත් නෑ. අර හැන්දේ පොඩ්ඩක් ඇලුන් ටික විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ හින්දා බය වෙන්න එපා කැට වුණා කියලා. මේක ඉක්මනට දිය වෙනවා. මම දැන් මේක ඉක්මනට නිවා ගන්න ඕන. මොකද බිත්තර එක එකතු කරන්න බෑ අපිට මේක නිවා ගන්නේ නැතුව. මම ඉක්මනට නිවා ගන්න ඕන හින්දා වතුර භාජනයක තියලා ටක් ගාලා නිවා ගන්නවා. ඒ අතරේ මම මේ බිත්තර තුන පොඩ්ඩක් ගෑරුප්පුවකින් ගහ ගන්නවා. ගොඩාක් මික්ස් වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් මික්ස් වුණාම ඇති. බීටර් කරන්න එහෙම යන්න එපා. පොඩ්ඩක් ගෑරප්පුවක් නැත්නම් තේ හැන්දකින් හරි මේක පොඩ්ඩක් ගහ ගන්න. එතකොට ඇති. අපි දැන් මේ කිරි මිශ්‍රණය නිවුණාට පස්සේ මම මේකට මැල්ලා තේ හැන්දක් කහමාරක් වගේ එකතු කරගත්තා. ඔයාලට රස අණු එක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තර ටික එකතු කරලා හොඳට මේ කිරි මිශ්‍රණය නිවිලා තියෙන්න ඕන. නැත්තම් බිත්තර තැම්බෙන්න බලනවා. ඒ හින්දා මේ බිත්තර ටික එකතු කරන්න කලින් මේක හොඳට නිවා ගන්න. මම මේ ඊට පස්සේ ගෑරුප්පුවකින් පොඩ්ඩක් කලවම් කරගන්නවා. ගොඩාක් කලවම් කරගන්න ඕනේ නැහැ. අපිට මේ ටික මික්ස් වුණා නම් විතරක් ඇති. හොඳට පොඩ්ඩක් ගෑරුප්පුවකින් ගහගෙන මම අර භාජනයේටම මේක පෙරා ගන්නවා. ඔයාලට කැමති නම් පෙරා ගන්න පුළුවන්. නැත්නම් ඕන නැහැ. මම අද පෙරා ගන්නවා. මොකද මට බිත්තර වල කෑලි පොඩ්ඩක් තියෙනවා වගේ කියලා දැනුණා. ඒ හින්දා මම මේක පොඩ්ඩක් පෙරා ගන්නවද. වෙන කෑලි නම් මුකුත් නැහැ. බිත්තර වල කෑලි තමයි තියෙන්නේ. ඒක හොඳට පෙරාගෙන මම මේක අද ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. ඔයාලට oven එකේ දාගන්නත් පුළුවන්. මම අද මේක රයිස් කුකර් එකේ තමයි හදාගත්තේ. විනාඩි 45ක් ස්ටීම් කරලා පැය 2ක් විතර මම මේක ෆ්‍රීසර් එකේ තිබ්බා. යට කොටස තමයි තියන්න ඕනි. යට කොටස තියලා අරගෙන ඔන්න දැන් හරව ගන්න තමයි යන්නේ. බලමුකෝ ලස්සනට තියනවාද කියලා. ඒක ලස්සනට තියනවා ළමයි. මට ඕනේ මේ පාට ගන්න. ඔයාලට අර කැරමල් එක එකතු කර නැත්තම් එහෙම මේ පාට ගන්න වෙන්නේ නැහැ. පුඩින් එකේ පාට තමයි තියෙන්නේ. මම අර මේ පාටට ආස හින්දා අනිවාර්යෙන් පුඩින් එකක් හදනකොට මේ කැරමල් එක උඩින් දානවා. ඒක රස පාටට තියෙනවා. බලමු අපි කාලා මේක රහට තියෙනවද කියලා. ඇත්තට මේ ගොඩක් ලේසි ළමයි හදන්න. ගෙදර අයත් එක්ක හදාගෙන කන්න පුළුවන් රස ඩෙසර්ට් එකක්. ඔයාලත් හදලා බලන්න. මේක මේ ප්‍රමාණ වලින් අරගෙන 4 දිනෙට 5 දිනෙට වගේ කන්න පුළුවන්. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒකේ අර හිල් තියෙන්න තමයි ඕනි. චීස් කෑල්ලක් වගේ. ඒක තමයි බටර් ස්කොච් පුඩින් වල විශේෂත්වය. අපි බලමු මෙයා රසයි කියනවාද කියලා. ඔයාලත් බලන්නකෝ. අතිශිෂ්ටයි. එයාට රසයි කියන්නේ ළමයි ඉතින් එච්චරයි. ඔයාලත් ඔයාලගේ ආදරණීයන්ට හදලා දෙන්න. ගෙදර පොඩි අයට හදලා දෙන්න රස කෑමක්. තවත් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. ඒක කෑම වීඩියෝ එකක් ඇයිද නැත්නම් ඔයාලට වෙන වීඩියෝ එකක් ඇයිද දන්නේ නැහැ. ඉතින් ඒක මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. හැමෝටම thank you.